වල් පිපිල්ලාවද සුළගේ වැලෙනවා හැටි දැක්කා වල් පිපුළු හැටි දැක්කේලෑ සවඩලයෝ සබඩලියෝ පියවරවා හැටි දැක්කා උන් හැදුළු හැටි දැක්කේලෑ හොයි හොයි මොක අත්තරවා මොකක්ද ඔය ගෙම්බෝවේ කෑගහලාගේ කුවක් ගන්න තාරාව කෑගහලවා අර මේ රෙගේ බීට් එකට යන ගිටාර් පාට් එකනේ. යකෝ මිනිහෙක් වතුරේ ගිල්ලනකොට බ්ලක් බ්ලක් ගාලාගේ සද්දයක් එන්නේ ගිටාර් පාට් එක හැල්ලෙවෙයි ඒක. දැන් අලුත් මේ සවුන්ඩ් සිස්ටම් එක යන ඔබතුමා නිකන් නිස්කලංක ඉන්නකොට අහලා බලන්නකෝ. සාගේ ඉන්නකොට මේ දවස්වල අහල සිද්දු තමයි යෝ ආතල් එකේ ඉල්ලේ. මා ආතල් සින්දු ඒක. සැප සිද්දු නේද? සැප සින්දු. අපි මේ ඔබතුමා තව සිද්දුවක් කියව අපි දෙල්ලා. සෙට්ලා. හොඳ අප්පුඩියක් ගහලා දෙනවා. නෑ මම මේ සින්දු කියන්නේ මේ මෙතනට ආවේ. ඕ ඔබතුමාත් එක්ක සාකච්ඡා කරන්න ඔබතුමාගේ විශ්‍රාම සුවය ගෙවෙන විදිහ ගැන. ඒම කලින් කියන්න බෑ ඕයි. ඇත්තටම දැන් විශ්‍රාම සුවේ හැටියට මම මේ දවස්වල අපේ කට්ටියත් එක්ක එකතු වෙලා ඊළඟට රටේ බලය අල්ලන විදිය ප්ලෑන් කළා. යකෝ ඒක මාර කතාවක් නේ. මොකද්ද? දැන් ඔබතුමා මේ විශ්‍රාම සුවයෙන් ඉන්නවා කියන්නේ දේශපාලනය කරගෙන ආයි බලය අල්ලන්න මේ try කරනවනේ. ඉතින් ඔය අපි රස්සාවට කළේ දේශපාලනේ විශ්‍රාමිති කරන්නේ දේශපාලනේ තමයි. වෙන මොකක් කරන්නද? වෙන මොකක් බෑනේ. ඔව් ඉතින් ඔබතුමාලා වෙන මොකුත් ඉගෙන ගත්තේ නෑ. ඉතින් මේ දවස්වල ඇත්තටම මේ ආඩුව පෙරලා අලුතෙන් කොහොමද බලය ගන්න කියලා ලෑල් කළා. ඔබතුමා කැමතිද මේ ප්ලෑන් අපිට කියන්න? පිස්සුද? ඇයි? තමුසේ මාර විදියෙන් ලියුවේ. ඒ වගේ මේ රහස් සැලසුම්ේ තමුසලාගේ වගේ ඔය ගොබ්බේ ෆිල්ම් වලට අපි කියලාද? දැන් මම අහන්නේ ඔබතුමාට ඒ ගැන යම් ඉඟියක්වත් අපිට දෙන්න පුළුවන්ද? පුළුවන්. කොහොමද මට ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. අපේ ආඩුව ළඟදිව ගන්නවා. කොහොමද ළඟදිව ගන්නේ? බලය අල්ලනවා. මං අහන්නේ අපිට කනවා කුකුල් පස් කෑල්ලා ඔය දින කනවා කියවන්නේ ඌ ගාලා. අපි දීකෝ බස් කාලා බීලා සැපෙයිල්ල ඔය එහා පැත්තේ ඔය තියල්ල ඔය හතරස් බෝතලේ. ඕකේ දාගල්ලා ඔය වීදුරුවට භාගයක් විතර. නෑ ඕන්නේ. දාගල්ලා දාගල මේ සෝඩා බෝතලේ පොඩ්ඩක් දාගල්ලා. නෑ අපි ආපු වැඩේ ගැන අපි කතා කරමු. හරි අයිසිනේ බා විශ්‍රාම සුවේ ඉල්ලේ. ඔව්. අපුසෙත් පොඩි එකක් ගහලා ඉතින්. නෑ ඉතින් මම ඔබතුමා විශ්‍රාම සුවේ වුණාට මං විශ්‍රාම සුවේ නෙමෙයිනේ මේක මගේ රාජකාරියනේ. ඔය දෙන විදිහට තැන් වලින් බිබී අපි මේ වැඩ කරන්න ගියොත් එහෙම පඩිත් නැතුව අපිට විශ්‍රාම යන්න තමයි වෙන්නේ. හරි ඒ කතාව වෙනද මොනවද උතර මගේ අහන්න තියෙන්නේ කියලා. දැන් ওই විපක්ෂ පක්ෂවල තියෙනවනේ මේ පක්ෂ ටික. විපක්ෂ විපක්ෂ පක්ෂ ටික. ඔය ටික 1 2 3 4ට කැඩිලා ගිහිල්ලා අන්තිමට මේ පක්ෂවල ඉන්න උන්වත් දන්නේ නැහැ පක්ෂ ටික කීයට කැඩලාද කියලා. ඉතින් මොකක්ද ඔයාලට තියෙන ප්‍රශ්නේ? දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි එහෙම කට්ටියක් එකතු වෙලා කොහොමද මේ බලයක් අල්ලන්නේ? ඉතින් මේක නෙවෙයි කැඩෙනවා වගේම එකතු වෙන්න පුළුවන්. එක දර කෝටුවක් අරගෙන දෙකට කඩන්න ලේසියිනේ. ඔව් පුළුවන්. ඒ කැඩිච්ච කෑලි දෙක මේකට තියලා එකපාර කඩන්න ගියොත් ඒක ලේසිද? ටිකක් අමාරුයි නේද? ටිකක් අමාරුයි නෑ. එකක් කොහොමාරි කඩලා. ඒ කෑලි හතර මේකට තියලා ගැව්වොත් කඩන්න ලේසිද අමාරුද? අමාරුයිනේ. ඒ වගේ දැන් මේ කැඩිලා විසිරීලා තියෙන සියලු විපක්ෂ බලවේග අපි එකතු කරලා අපි එක සද්දාලයක් හදලා මේ ආඩුව පරාජයටපත් කළා බලය අල්ලනවා. අර දරකෝරු ටික මැදට තියලා පත්තු කරන්න. කොට දරකෝටුද? දැන් අර ඔබතුමා අර බලය අල්ලන්න එකතු කරපු දරකෝරු ටික. පොල් බූරුවෙක් උදාහරණයක් කිව්වේ. උදාහරණයක්ද? ඒ වගේ කැඩිලා බිඳලා ගියාට ආපහු කට්ටිය එකතු වෙලා අර හයියට තියලවා. එතකොට මේ ආඩුව ගෙදර යවලා අපිට පුළුවන්. දැන් එතකොට මිස්ටර් මැදමුල්ලන දැන් මේ පහුගිය කාලේ ඔය පක්ෂ දෙකට බෙදිලා තුනට බෙදිලා එක එක්කෙනාට බැනගෙන රෙදි ගලෝගෙන ආපහු කොහොමද මේ කිසිම හිරිකිතයක් නැතුව ආපහු එකට එකතු වෙලා බලය අල්ලන්නේ? ඒවයිදී අර හැමෝගේම අඩුපාඩු තියෙනවා මෙයා. හැමෝම සර්ව සම්පූර්ණ නෑලි. ඒගොල්ලෝ අඩුපාඩු හදාගත්තාම අපි ඒගොල්ලෝ ආපහු අපේ කණ්ඩායමට එකතු කරගන්නවා. දැන් මේ විතල්ලෝ දැන් ඔයාට ගෑල් ළමෙක් හොයනකොට ඔයා හොයන විදිහේ 100% තියෙන කෙල්ලෝ නෑ. ඒව කවුරු හරි ඉල්ලුවා කියනවා නම් බෙහෙත් බොන්න ඕනේ ලෙඩක් කියලා. ඒක නිසා තමන් කැමති කෙල්ලෙක්ව හොයාගෙන පස්සේ යාගේ අඩුපාඩු හදාගෙන ලස්සන පෞල් ජීවිතයක් යන්න පුළුවන්. ඔබතුමා කියන්නේ මේ එහෙම හොඳ කෙල්ලෙක් හොය ඉන්න වෙලාව කන්නතුව අහුවෙන ඕනම කෙල්ලෙක් අරගෙන අඩුපාඩු පස්සේ හදාගන්න කියලාද? ඔය ඔබට කැමති ඕනම කෙල්ලෙක් ඔබ කසාද බැදපා. ඊට පස්සේ දැන් පෞල් කන්නනේ ඕනේ දෙල්ලට සතුටින්. සතුටින් පෞල් කන්න. ඉස්සෙල්ලා ඔබ බලපා ඔබට පුළු ගැලපෙන විදිහට ඔබේ ගෑරි හදාගන්න පුළුවන්ද කියලා. හරි. බැරි වුණොත් ඒකට ඕනේ විදිහට ඔබ හැදියා. අගේට පෞල කන්න පුළුවන්. යකෝ මාර කතාවක් නේක. මොකද්ද?
දැන් මම ගෑනියෙක් ගන්නේ මට ඕන විදිහට මේ ගෑනිව හදාගන්න මිසක් ගෑන්ට ඕන විදිහට මං හැදිලා ඉන්නේ නෙවෙයිනේ. ඉතින් තමුසෙට ඕලේ ගෑනු හදා ඉන්නද නැත්නම් පවුල් කන්නද? පවුල් කන්න ඕනේ. පවුල් කන්න ඕනේ නම් ඕයි පුළුවන් නම් ගෑනිව හදා ගන්නවා බැරි නම් තමුසේ හදනවා ගෑනිට ඕන විදිහට. එතකොට පවුල් කන්න පුළුවන්. එහෙම පවුල් කනවට වඩා හොඳයි. නිකන් ඉන්නවා මේ මිස්ටර් මැදමුල්ලනේ. ඒලා ලිකා හිටහන්. අපිත් මේ ඒව තමයි බා මෙච්චර අවුරුදු 40ක් 50 තිස්සේ පවුල් කල්ලේ. ජෝ මේ කතා කරන්න ආපු මාතෘකාව නෙමෙයිනේ දැන් මෙතන මේ කතා කරන්නේ. ඒ උනාට ඔය මේක ඊට වඩා වැදගත් මාතෘකාවක්. හද ආපු මාතෘකාව කියලා. දැන් මේ ඊළඟ ප්‍රශ්නේ තමයි මේ අපේ රටේ සෑහෙන අනතුරු වෙනවා කියලා මේ අපේ රටේ මේ මිනිස්සු කතා වෙනවා. ඔව් මේ දවස්වල ඇත්තට වශයෙන්ම ලොකු ගණන් අනතුරු වෙලා. ඔව්. දැන් මොකද අපි ඒ ඉල්ල කාලේ ටයර් වල කට්ට ගැපුවා. එතකොට ඔය කාපට් පාරවල් ඔච්චර හොඳට හැදුවේ නැහැ. සෙකන්ඩ් ක්වොලිටි එකෙන් කාපට් දැම්මේ. ඊට අමතරව අපි ඒ කාලේ ඇත්තටම හුඟක් මේ මාර්ගයේ යන්න වේග සීමා පැනවෙන්නේ නැහැ. ඒ වගේ වේගෙ යන්න පුළුවන්. එතකොට අනතුරු අඩුයි. අකෝ ඒක මාර කතාවක් නේ. මොකද්ද? ඕන වේගෙට ගියාම Tamanට කැමති වේගෙට ගියාම අනතුරු අඩුයි. නැත්තම් ඉක්මනට වාහනේ වේගෙ ගියොත් අනතුරු අඩු වෙනවානේ. ඕනේ ගොඩ එක තේරෙනවානේ. යකෝ ඒක මාර කතාවක් නේ. මොකද්ද? කොහොමද එහෙම අනතුරු අඩු වෙන්නේ? මොකද්ද? දැන් මේ වාහන Tamanට කැමති වේගෙන් ගියාම කොහොමද අනතුරු අඩු වෙන්නේ? ඇයිව ඔබ හිතපන් දැන් ඔල්ල මම කොළඹ ඉඳලා කතරගම යන්න පිටත් වෙනවා කියලා. ඔව්. ගමනට යනවා ගියාම්කෝ පැය 4ක්. ආහා. හරිද? දැන් පැය 4ක් මම පාරේ යනකොට අපි හිතමුකෝ අනතුරු 4ක් සිද්ධ වුණා කියලා පොඩි ඒවා. ඔව්. පැය 4කට අනතුරු 4ක්. ඒ කියන්නේ ඒතර පැය 4ට පැයකට එක ගානේ අනතුරු වෙලා. ඔව් ඔව්. වාම ගියොත් කොහමද 120 200ට පාගලා පැයෙන් කතරගමට. එතකොට ඒක අනතුරයි වෙන්නේ. ඉබීට ගියොත් පාරේ ඉන්න කාලේ වැඩි අනතුරු වෙන්න පුළුවන් ඉඩකට වැඩි. වේගෙන් ගියොත් අපි පාරේ ඉන්න කාලේ අඩුයි අනතුරු වෙන්න දිරිට කන අඩුයි. එතකොට වේගය මරු කෙන්දවයි කියන්නේ මොකද්ද? ඉතින් ඒක හොඳයිලේ. ඒ මොකටද? දැන් වේගයෙන් ගියාට පස්සේ මරු. ඒ කියන්නේ වෙලාව ඉතුරු වෙනවනේ. එතකොට අතරමඟ නවත්තලා කැඳ බොන්න උඩ පුළුවන්. වේගය මරු කැඳ බොයි. දැන් හරි. ඒක ප්‍රශ්නයක් නෑ. පරිසයක් ලෑගෙන. තවසේ තේරු කරලා වැරදියට. එතකොට මිස්ටර් මැදමුල්ලන ඔයා ඊට කලින් කරුණු එකක කිව්වා තාර සෙකන්ඩ් ක්වොලිටි එකකින් දානවා කියලා. කාපට්. අන්න හරි. කාපට්. මේ කොහොමද ඒකෙන් අනතුරු අඩු වෙන්නේ? ඒ අනතුරු අඩු වෙන්නේ මේ කාපට් එක ඔරිජිනල් එකෙන් දැම්මාම බ්‍රේක් පාර ගැව්වාම ලෙස්තර යනවා. හරිද? සෙකන්ඩ් ක්වොලිටි එක කාපට් එක දැම්මාම බ්‍රේක් පාර ගැව්වාම පාරයි ටයර් එකයි බදලා කාපට් එකත් ගලවගෙන යනවා. ගලෝගෙන යන්නේ. ඔව් ඉතින් ඒ කාපට් එක ගැලවෙන්න අපිට හොඳයි. එතකොට ඔබතුමන්ලට මේක හොඳයි. ඔය අපේම කොම්පැනි වලින් මේ පාරවල් නඩත්තු කරන්නේ. ඉතින් මේ අනතුරු අඩු වෙන්නේ කොහොමද? ඉතින් අනතුරු අඩු වෙන්නේ මේ විතරවා කෝ දැන් වේගෙන් යන වාහනයක්. ඔව්. ලෙස්සලා ගියොත් අනතුරු අඩුද වැඩිද? මේ වැඩි මේ සෑහෙන වැඩිලේ. ඔව්. දැන් වේගෙන් යන වාහනයක් කාපට් එක ගලෝගෙන එතරම් ඇතිල්ලීගෙන ගියොත් ඒක නවතින වටේ රක් ගාලා. එතකොට අනතුරු අඩුද වැඩිද? අඩුයිනේ. අඩුයි ඒක තමයි. ඒක අපිට තේරුණේ නෑනේ. යල්ලේ වගේ ක්‍රමවේද අපි ඒ කාලේ මේ වාහන අනතුරු අඩු කරගන්න ක්‍රියාත්මක කළා. හරි. මේ ඊටත් කලින් තව කාරණාවක් පැහැදිලි කරා ඔබතුමා. ටයර් වල කට්ට කපනවා කියන එක. ටයර් වල කට්ට තියෙන්න ඕනේ. ඔය ගෙවි දැන් බලන්නකෝ අලුත් ටයර් එකක් කරා බලන්න ඔයා. අරගත්තාම ඒකේ කට්ට දාර හොඳට තියනවා නේද? හොඳට තියෙනවා. දැන් කාලයක් මේ ටයර් එක දාලා පදිනකොට මොකද වෙන්නේ? මේ ටයර් එක කට්ට නැති වෙලා යනවනේ. කට්ට නැති වෙලා නිකන් ටයර් එක තට්ටේ වගේ වෙනවා නේද? ඔව්. එතකොට මොකද කරන්න ඕනේ? කට්ට නැති නිසා කට්ට කපන්න ඕනේ ටයර් එකේ. දැන් ටයර් එක ගල්නකොට ටයර් එකේ කට්ට තිබුණාලේ. ඔව්. ටිකක් පදිනකොට ගෙවුණානේ. එතකොට අනතුරු වෙනවනේ. ඉතින් ගෙවිලා තියෙන එකේ කට්ට කැපුවාම අනතුරු අඩු වෙනවනේ. තමුසේ ගොනෙක් නේ ඒකවත් තේරෙන්නේ නෑනේ. ඊට වඩා අපිට ඉතින් කොහොමත් අපිට කියලා තියෙන අලුත් ටයර් දාන්න කියලානේ. අලුත් ටයර් දාන්න කොහෙද බා සල්ලි දියෙන්නේ? ඒකත් ඇත්තනේ. ඉතින් සල්ලි ටික උගන්ඩාවෙනේ. කවුද උගන්ඩාවේ? නෑ මේ කවුද කිව්වනේ මේ සල්ලි ටික උගන්ඩාවේ ගෙනිච්ච කියලා. ඉතින් ඒ කියමු කෙනාටම කියලා ගේන්න කියලා. දැන් ඒගොල්ලෝ අඩු වෙලා ඉන්නේ. අපි සල්ලි උගන්ඩාවේ ගිහින් දාලා තියෙනවා. එයාට මොකක් හරි ක්‍රමයකින් ඒ වගේ එන්න කියලා. ඉතින් මොකද කරන්නේ? ඒකට තව කල්ලෝනි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ගොඩක් මේ තියෙන ප්‍රශ්න මේ හොරු අල්ලන්න. හරි කල් ගින් හරි මම කියන්නේ මම උගන්ඩාවේ සල්ලි දාලා තියෙනවා. මම මැරෙන්න කලින් ගේ පොඩවත් සල්ලි කියලා මට වෙන්නන්න කියලා මම කියන්නේ. එතකොට මිස්ටර් මැදමුලන මේ ඊළඟ මගේ ප්‍රශ්නේ තමයි අහනවා. ඒ ඇත්තට අපිට තේරෙනව නේද මේ ජාතික ආරක්ෂාවේ ප්‍රශ්නයක් තියෙනවා කියලා? මොකද්ද ප්‍රශ්නේ?
මිනිස්සු මේ තැන්තැන්වල වෙඩිතියාගෙන මැරලා යනවනේ. කපා කොටා ගන්නවා. හැමතැනම අනතුරු සිද්ධ වෙනවා. මේ හරි ප්‍රශ්නයක් නේ. දැන් මේකයි තියෙන්නේ. ජාතික ආරක්ෂාවට තරජනයක් තියනවා මේ වෙලාව විද්‍යාවට, පාකිස්තානෙට, රුසියාවට, ඊට පස්සේ යුක්‍රේනයට, ඊට පස්සේ පලස්තීනයට, ඊශ්‍රායලයට තියනවා ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. ඔව්. අපිට නෑ. අපිට නෑ. අපිට කොහෙද මන් දැන් බලපන් ඉන්දියාවට තරජනයක් තියනවා පාකිස්තානෙන් උන් බයයි ගහයිද කියලා. හා. පාකිස්තානට තරජනයක් තියනවා ඉන්දියාව ගහයිද කියලා. ඒක ඇහුවොත් ඒ රටවල් පිටින් කුඩු වෙනවනේ. ඔව්. යුක්‍රේනට ගැව්වොත් ඒ යුක්‍රේනෙත් කුඩු වෙනවා. රුසියාවට ගැව්වොත් ඇවිල්ලා රුසියාවත් කුඩු වෙනවා. ඊට පස්සේ පලස්තීනයට ගැව්වොත් ඊශ්‍රායලේ පලස්තීනේ කුඩු වෙනවා. ඊශ්‍රායලට ගැව්වොත් හමාස් කාර්යෝ ඊශ්‍රායල කුඩු වෙනවා. රටක් කුඩු වෙලා යයිද කියලා බය තමයි ජාතික ආරක්ෂාව කියලා කියන්නේ. අපිට එහෙම එකක් කොයිද ඔය තියෙන්නේ? නෑ මං හිතන්නේ ඔබතුමාට පැටලුණා. මොකද්ද? ජාතික ආරක්ෂාව ඒ පැත්තෙනුත් ප්‍රශ්නයක් වෙනවා තමයි. මේ අපේ රට ඇතුලේ අපේම මිනිස්සු මේ කපා කොටා ගන්නවා වෙඩි තියා ගන්නවානේ. ඉතින් දැන් බං කපා කොටා ගන්නවා වෙඩි තියා ගන්නවා තැන් තැන්වල උන්ගේ කෝන්තර උන් පිරිමහ ගන්නවා අරුව මරනවා බුව මරනවා. තවුසෙට ප්‍රශ්නයක් තියෙනවා දෙහෙට උදේ මැරෙයි කියලා. කාම හරි වෙඩි තියලා. මට එහෙම ප්‍රශ්නයක් නෑ. ඒක තමයි කියන්නේ. තවුසෙටත් කවුරු හරි කොහෙන් හරි බෝම්බයක් ගාලා මැරෙයි කියලා තවුසෙට බයක් තියනවා නම් ඒක තමයි ජාතික ආරක්ෂාවට තියෙන තරජනේ. තවුසෙට පල්ලෙල්ල නැත්නම් රටේ අනිත් උන්ට පල්ලෙල්ල නැත්නම් එච්චරයි. ඔය දැන් එලි බහැලා ඉන්නේ ඒ වෙයි අනේනවන් නැති වෙච්ච පාතාලකාරයෝ. උන්ට ඉතින් ඔය කවුරු හරි ප්ලෑන් කරලා ටොට්ටොක් ගාලාදී. හරි එතකොට ඔබතුමල්ලගේ පැත්තේ හිටපු අයත් එම්ම ටොට්ටොක් ගාලා යනවා ඇති. මොන හරි වෙයි. ඈ? ඕ